ඉතින් කොහොමද යාළුවනේ? ලස්සන දියැලක් තියෙනවා. ලස්සන දියැලක්. ඉතින් යාළුවනේ මම මේ ඇවිල්ලා ඉන්න තැන ගන්න ඔයාලට පොඩි හැඳින්වීමක් කරන්නම්. මම මේ ඇවිල්ලා ඉන්නේ ගාල්ලේ එල්පිටියේ පිටිගල අවට තියෙන තවත් නාන්න පුළුවන් ලස්සන ස්වභාවික ජලාශයක් බලන්න. මේකට කියන්නේ කළු වල කියලා. මේකට එනවනම් පාර මෙහෙමයි. ගාල්ලෙන් එල්පිටියට ඇවිල්ලා එල්පිටියෙන් පිටිගලට ඇවිල්ලා පිටිගලින් පැලවත්ත පාරේ කිලෝමීටර් 5ක් විතර යනකොට තියෙනවා පන්සලක්. පන්සල ගාවින් තමයි පන්සලට ගාන බෝඩ් එකක්. පන්සලට බෝඩ් එක ගාවින් තමයි හැරෙන්න තියෙන්නේ. පන්සලේ නම නම් මට මතක නැහැ. එතන 1000 කිලෝමීටර් දෙකක් විතර යනකොට තමයි මේ ස්වභාවික දියැල තියෙන්නේ. තුන්දොලට යන පාර කියලාත් කිව්වත් මේ පාර නිවැරදි. තුන්දොල කියලා වෙනම දොලක් තියෙනවා. මම ඒක වීඩියෝ එකක් දවසක් ගේන්න. අද අපි ඇවිල්ලා ඉන්නේ කළු දොල බලන්න. ඒ වගේම ලස්සන ස්වභාවික වනාන්තරයක් මැද්දේ වටේ ලස්සනට තියෙන ජලාශයක් තමයි මේ කළු දොල කියලා කියන්නේ.
ඉතින් මේ ලස්සන ආනටටාගේ අනාගත පරපුර වෙනුවෙන් ආරක්ෂා කරන්න ඕන. ඒ වගේම තමයි ඉතින් අපි යන තැන්වල කැල කිසිලි දාමනින් වලකී ඉන්න ඕන. ඉතින් අපි ගෙනියන දේවල් නොදාම එන්න ඕන. ඉතින් එහෙම තමයි අපිට ආයෙ දවසක යන්න පුළුවන් සහ අපේ පරම්පරාවට මේවා කරන්න පුළුවන්. ඉතින් මගේ වීඩියෝ එක මෙතනින් ඉවර කරනවා. මගේ channel එකට අලුත් කෙනෙක් නම් channel එක subscribe කරන්න කියලා ඔයාලගේ ඉල්ලා සිටින මේ වගේ ලස්සන වීඩියෝ වලින් හඳුන්වන්නට මම අදට කිව්ලේ මම ඔයාලට travel with Sida